බඩ පිරෙනවා. හැබැයි හිත පිරෙන්නේ නැහැ නේ. පත් එකක් කාලත් ඔයාලට 10 වෙනකොට බඩ කිනීනේ. එහෙම වෙනව නේද? ඒකට හේතුව මොකක්ද දන්නවද? මෙන්න මේ බඩ පිරුණා දැන් කෑම නවත්තන්න කියන ලෙප්ටින් කියන හෝමෝනය දක්වන ප්‍රතිචාරය මොලේ ගණන් ගන්න නැහැ කියන්නකෝ. හරි. සුබ දවසක් වේවා සියලු දෙනාට. කෝස් එකේ පළවෙනි දවසේ පළවෙනි පාඩම විදියට අපි කතා කරන්නේ බඩ ඇති උනේ කොහොමද කියන එක. අපි දවස් 30ක් තිස්සේ බඩ අඩු කරගන්න යන ගමනක පාඩම් 30ක් කරනවා. මේක ඔයාලට ඉතා වැදගත් පාඩම්. දියවැඩියාව හැදෙන විදිය, කොලෙස්ටරෝල්, ඊට පස්සේ කොලජන් ගැන, රෙසිස්ටන්ස් ට්‍රේනින් ව්‍යායාම කරන්නේ කොහොමද, අපි වයසට යන එක අඩු කරගන්නේ කොහොමද, මේ ආදී හැම දෙයක්ම ඔයාගේ ජීවිතේට වැදගත් වෙන පාඩම් අපි 30ක් කරනවා. දවස ගානේ පාඩමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනි පාඩම විදියට අපි දැන් වැඩි කාලේ නාස්ති කරන්නේ නැතුව කතා කරමු බඩ වැඩි උනේ කොහොමද කියන එක. ඇත්තටම ඔයා අවුරුදු 18, 19, 20, 25 වෙනකොටත් බඩක් තිබ්බේ නැහැනේ. එතනින් එහාට තමයි මේක වෙන්න ගත්තේ. මේක ඇවිල්ලා සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ කියන්නේ වයසට යනකොට කෙස් පැහෙනවා, කොණ්ඩේ යනවා, හම රැලි වැටෙනවා. ඕක සාමාන්‍ය දෙයක් කියනකො. හැබැයි බඩ එනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක කරගත්තේ ඔයා විසින්මයි. ඒක උනේ කොහොමද කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. ඔයා මේක ඉස්සෙල්ලාම හොඳට අවබෝධ කරගන්න. හරිද? එතකොට අපිට මේ බඩ වැඩි වෙන එක නවත්ත ගන්නත් පුළුවන්. අපි ශ්‍රී ලාංකික වැසියෝ විදියට බොහෝ විට 80%ක් 90%ක්ම කන්නේ බත්. බත් ප්‍රමාණයකින් තොරව ආහාරයට ගන්නවා. පිඟානකින් එකක් කනවා. ඔන්න බලන්න මේ කෑවට පස්සේ අපිට වෙන දේ අපි පොඩ්ඩක් කල්පනා කරමු. අපි කට ඇතුළට බත් කට දාගෙන හොඳට හපනවා. කෙලත් සමග මිශ්‍ර කරගන්නවා. මේ දෙක ඇතුළේදී ඔන්න ජීර්ණය වෙන්න පටන් ගන්නවා. කේට ඇමයිලේස් කියලා කෙලවල තියෙන එන්සයිමයක් ක්‍රියාත්මක වෙලා මේ ආහාරය හොඳට ජීර්ණය කරන්න උදව් කරනවා. ඊට පස්සේ ඒක මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ආමාශයට වැටෙනවා. ආමාශයේ තියෙනවා ආමාශයික යුෂ, HCl අම්ලය, ඊට පස්සේ පෙප්සින් වගේ ජීර්ණය කරන්න පහසු කරන එන්සයිම අම්ල තියෙනවා. එතකොට මේවා ඇතුලේ මේ ආහාර ටික වැටිලා හොඳට ජීර්ණය වෙනවා. ජීර්ණය වෙලා මේ මෙතනින් ජීර්ණය වෙච්ච ආහාර මෙතනින් පල්ලෙහාට එන්න ගන්නවා. ඒ කියන්නේ ආමාශයේ සිට කුඩාන්ත්‍රයේ දිගේ ඔන්න පල්ලෙහාට යනවා. ඔය යන්න පටන් ගන්නකොටම මේ රුධිරයට උරා ගන්නවා. මොනවද උරාගන්නේ? අපි කෑවේ බත් නම් ඒකේ කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලයේ විදියට අපි ගන්නේ ග්ලූකෝස්. එහෙනම් ග්ලූකෝස් මට්ටම රුධිරයේ වැඩි වෙනවා. දැන් ග්ලූකෝස් ටික උරාගත්තේ රුධිරේනේ. එතකොට රුධිරයේ ප්‍රශස්ත මට්ටමට එහාට ග්ලූකෝස් වැඩි වෙනවා. ඔන්න දැන් ප්‍රශ්නයක්. මොලේ හැම වෙලාවෙම ප්‍රශස්ත මට්ටමින් තියාගන්න තමයි වැඩ කරන්නේ. එතකොට දැන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කියලා මොලේ දැනගත්තු ගමන් එයා පණිවිඩයක් යවනවා අග්න්‍යාශයට. එතකොට මෙතන නිෂ්පාදනය වෙනවා ඉන්සියුලින් කියන හෝමෝනය. ඉන්සියුලින් හෝමෝනයෙන් කරන්නේ සීනි මට්ටම වැඩි වුණාට පස්සේ පාලනය කරන එක. කොහොමද පාලනය කරන්නේ දන්නවද? මෙයා මේ අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් නිෂ්පාදනය වෙලා රුධිරයට ගිහිල්ලා අර වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික ඔක්කොම අරන් ගිහිල්ලා සෛල ඇතුළට දානවා. ඉන්සියුලින් කියන්නේ සෛලවල දොර අරින යතුර කියලා තමයි කියන්නේ. එතකොට සෛල ඇතුළට දැම්මට පස්සේ ඔන්න රුධිරයේ සීනි මට්ටම අඩු වෙනවා. මෙයා ලොකු බත් පිඟානක් නේ කෑවේ. මේ ආමාශය තව ජීර්ණය කර එවනවා. අඩු වෙන්නේ නැහැ. එතකොට ඉන්සියුලින් මොකද කරන්නේ? හරි. වැඩිපුර තියෙන ටික ආපහු අරන් ගිහිල්ලා අක්මාවේ සහ මාංශ පේශිවල ග්ලයිකෝජන් විදියට තැන්පත් කරනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ක් විතර මේකේ තැන්පත් කරගන්න පුළුවන්. ඔහොම තැන්පත් කරලා තවත් වැඩි හේතුව මෙයා ලොකු බත් පිඟානක් තමයි කාලා තියෙන්නේ. දැන් ජීර්ණය කර එනවා. පොඩ. දැන් ඔහොම එනකොට තවත් වැඩිනේ. දැන් මොකද කරන්නේ? දැන් ඇතුලේ ඉඩ නැහැ. මෙයා එළියට අරන් ගිහිල්ලා මාංශ පේශියට එළියෙන් හැමට යටින් මේදය බවට පරිවර්තනය කරලා ඔන්න තැන්පත් කරා. දැන් චූටි බඩක් තියෙනවා. ඇයි අර ටික තැන්පත් කරානේ? ඔය විදිහට මේ ටික ජීර්ණය වෙන්න කලින් ආයෙත් තව පැය 4කින් විතර ආයෙ ලොකු බත් පිඟානක් කනවා. හරිද? එතකොට දැන් ඔය ක්‍රියාවලිය හිතා ගන්නකො කොහොමද වෙන්නේ කියලා. ආපහු පොඩි තට්ටුවකින් ඔන්න මේ දේ තැන්පත් වුණා. ඔහොම වැඩිපුර කනවා කියන්නේ මොකක්ද? අපේ ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩිපුර ගන්න ටික. ඒව වෙන කොහේවත් පිට වෙන්නේ නැහැ. ග්ලූකෝස් බවට පරිවර්තනය කළා රුධිරයට ආවනම් ආයෙ කොහෙවත් යන්නේ නැහැ.
ඒක අර විදිහටම තැන්පත් කරගන්නවා. ශක්තිය බවට භාවිතා කරනවා. ඉතින් වැඩක් පළක් කරන්න නැති වුණාම අර සාමාන්‍ය ශක්ති මට්ටම විතරමයි වෙන්නේ. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. තැන්පත් කර තියෙනවා හදිසියක් වුණොත් ගන්නම් කියලා. ඉතින් දැන් හදිසියක් වෙන්නේ නැහැ නේ. මෙයා වැඩක් කරන්නේත් නැහැ, මොකුත් කරන්නේ නැහැ. ඔයා හරිද? මොකුත් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවනේ. අවශ්‍ය ප්‍රමාණය පොඩි වැඩක් කරා කියන්නකෝ. ඒ වැඩ කරත් ඉතින් වැඩක් නැහැ. මේ ටික දහණය කරගන්න ලොකු වැඩක් කරන්න ඕනේ. එහෙම කෙරෙන්නේ නැහැ. ඒකින්ද ඔන්න තැන්පත් කර ඔන්න දැන් බඩක් ඇති වුණා. හරිද? ඒකට තව දෙයක් බලපෑවා. ඒ මොකද්ද දන්නවද? ඔයා දැන් 10ට උදේ 7ට විතර කනවනේ. 7ට 8ට කෑවා කියන්නකෝ. ඔයා එච්චර ලොකු බත් එකක් කාලත් ඔයාට 10 වෙනකොට බඩගිනින්නේ. එහෙම වෙනව නේද? ඒකට හේතුව මොකක්ද දන්නවද? ඔන්න ඔය මාරාන්තික චක්‍රය තමයි අපි සම්පූර්ණයෙන් අවුල් කරන්නේ. ඒක කියලා දෙන්නම්. දැන් බත් කාලා 10 වෙද්දි බඩගිනි වෙන්න හේතුව තමයි කාලා අර රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට ඉන්සියුලින් ගොඩාක් නිෂ්පාදනය කරලා කොහොම හරි ග්ලූකෝස් මට්ටම පල්ලෙහාට දානවනේ. එතකොට මේක මෙන්න මෙහෙම වේව් එකක් වගේනේ. ග්ලූකෝස් වේගෙන් වැඩි වෙනවා, වේගෙන් අඩු වෙනවා. ආය 10ට 12ට විතරත් ආය වැඩි වෙනවා, ආය අඩු වෙනවා. දැන් ඔය විදියට මේක වෙනකොට රුධිරය මේ මොළය කල්පනා කරනවා ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. ඔන්න ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. දැන් මොකද කරන්නේ? එතකොට ග්ලූකෝස් ඔය විදියට අඩු වෙනකොට මොළයේ පණිවිඩයක් යවනවා. මෙන්න මේ හෝමෝනය නිෂ්පාදනය වෙන්න ග්‍රෙලින්ට පණිවිඩයක් යවනවා. ඔයා නිෂ්පාදනය වෙලා ඉක්මනට මෙයාට බඩගිනි ඇති කරවන්න කියලා. දැන් මොකද කරන්නේ? මෙයා 10 විතර වෙනකොට ඔන්න දැන් එකපාරට අඩු වුණානේ. අඩු වෙනකොට ග්‍රෙලින් විසින් නැවත බඩගිනි ඇති කරනවා. එතකොට ඈනුම් යවනවා, එක තැනක ඉන්නත් බෑ, මෙහෙම කරනවා, මුකුත්ම කරගන්න බෑ, බඩගිනි කන්නම හොයනවා. විශේෂයෙන් පැණි රස. එතකොට ඩොපමින් කරන වැඩේ මොකද දන්නවද? ඔබ පැණි රසම කාපන් කීකේ පොළඹවනවා. ඇයි මෙයාත් සතුටු වෙනවනේ. ඩොපමින් ගොඩාක් නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ ඔන්න පැණි රස දැන් තේ එකක් බොන්න පටන් ගන්නවා. තේ එකක් බොනවා, කේක් කෑල්ලක් හරි, චොකලට් බිස්කට් එකක් හරි මොනවා හරි එක ඔන්න මේක කෑවට පස්සේ ආයෙ මොකද වෙන්නේ? දැන් ආපහු ඉන්සියුලින් මට්ටම වැඩි වෙලා දැන් ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවනේ. ග්ලූකෝස් මට්ටම වැඩි වෙච්ච ගමන් ආපහු ඉන්සියුලින් මට්ටම වැඩි වෙලා එකපාරට වැඩි වෙච්ච ග්ලූකෝස් ටික ආයෙ අඩු කරනවා. මේ වේව් එක හොඳම නැහැ. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා දවල්ට කනවා කියන්නකො බත් ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඉස්සර කෑවට වඩා දැන් කනවා. ඒකට හේතුව තමයි බඩ පිරෙනවා. හැබැයි හිත පිරෙන්නේ නැහෙනි. බඩ පිරෙන්න බත් ටිකයි ඕනේ. හිත පුරවන්න බෑ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. එතන තියෙනවා ලෙප්ටින් රෙසිස්ටන්ස් එක කියලා. බඩගිනි ඇති කරන්නේත් හෝමෝනකින්. බඩගිනි දැන් බඩ පිරුණ කියලා කියන්නේත් හෝමෝනකින්. මෙන්න මේ බඩ පිරුණ දැන් කෑම නවත්තන්න කියන ලෙප්ටින් කියන හෝමෝනය දක්වන ප්‍රතිචාරය මොලේ ගණන් ගන්න නැහැ කියන්නකෝ. ටික කාලයක් යනකොට. ඒකට හේතුව දැන් අර මේද තැන්පතු වැඩි කියන දේ ඒක ওই මේද තැන්පතු වැඩි වෙන්න මේකට ප්‍රතිචාර දක්වන්නේ ලෙප්ටින් වලට. ඔන්න ඔය එකී මෙකී නොකී සියලු කාරණා එකට එකතු වෙලා අවසාන ප්‍රතිඵලයක් වශයෙන් බඩ වැඩි වුණා. හැබැයි මෙතනින් නවතින්නේ නැහැ. මතක තියාගන්න බඩ වැඩි වෙලා නවතිනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා දියවැඩියාව හැදිලා ඇස් පේන්නේ නැති වෙලා කකුල් කපන්න වෙලා අන්තිමට කොහෙන් නතර වෙයිද කියන එක කියන්න බැරි මට්ටමටම පත් වෙනවා. ඒකින්ද අපි දැන් මේ පටන් ගත්ත වැඩසටහන දවස් 30ක් ඇතුළත දිගටම කරගෙන යන් හරිම ලස්සනට පිළිවෙලට වැඩසටහන කරගෙන යන්. ඉතින් මේකට තවත් සම්බන්ධ වෙච්චි නැති ඔයා මේ බලනවා නම් මගේ මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. තව දවස් 5ක් තියෙනවා පටන් ගන්න. ඒකින්ද හැබැයි මෙන්න මෙහෙම කොන්දේසි තියෙනවා මේකේ. හැමෝටම එහෙම කැමතියි කිව්වට මම මේකට බඳව ගන්නෙ නැහැ. ඔයාට මේකට කැපවීමක් තියෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ, අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. මේ පාඨමාලාව සඳහා අවශ්‍ය කිසිම රටක කියන්නේ මේ පාඨමාලාව සඳහා ඉන්න රට බලපාන්නේ නැහැ. අදාළ නැහැ. කොහේ හිටියත් මේක කරන්න පුළුවන්. ඔයාගේ රැකියාව බලපාන්නේ නැහැ. කොහේ මොන රැකියාව කරත් කරන්න පුළුවන්. වයස් ભેදයක් නැහැ. හැබැයි උත්සාහය කියන එක තියෙන්න ඕනේ. උනන්දුව කැපකිරීම තියෙන්න ඕනේ.
මේ දැන් මම මේ දාන වීඩියෝස් බලන්න ඕනේ රියැක්ෂන් එකක් දෙන්න ඕනේ රියැක්ට් එකක් දාන්න ඕනේ එහෙම නොකරොත් එහෙම මේ ගමන කරගෙන යන්න බෑ අශ්වයව වතුර බොන තැනට එක්කන් යන්න පුළුවන් වතුර පොවන්න බෑ ඒ වගේම තමයි තල වපුරන්නේ ඔයාමයි ඔයා තල වැපුරුවොත් තමයි ඔයාට තල වලින් අස්වැන්න හම්බෙන්නේ එතකොට වපුරන ප්‍රමාණය අනුව තමයි අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ කොච්චරක්ද කියන එක එහෙමනම් ඔයා කැමති නම් මේ විදියට දිගටම මාසයක් තිස්සේ ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ඊට පස්සේ අපි මේකට මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක කොහොමද කරන්න කියන එක ඔයාලට පැටලෙන්න පුළුවන්. අපි ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරා මීට කලින් වීඩියෝ එකේ. අපි ඩයට් ප්ලෑන් එකක් දෙනවා. ඒ ඩයට් ප්ලෑන් එකේදී ඔයාලට බඩගිනි වෙන්නේ නැහැ. අපි ඒක තන්තු බහුල ආහාර දාලා ජීර්ණය වෙන ක්‍රියාවලිය ගොඩක් පරක්කු කරනවා. ජීර්ණය වෙන්න යන වෙලාව වැඩි කරනවා. ඊට පස්සේ ප්‍රෝටීන් වැඩි කරනවා. මේදය හොඳ මේදය ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මේ එකී නොකී හැම දෙයක්ම මේ ඩයට් ප්ලෑන් එකට අපි කියන්නේ හොඳ ගුණාත්මක දේවල් හැම දෙයක්ම මේ ඩයට් ප්ලෑන් එකට දාලා තියෙන්නේ. ඒක ඔයාට ලැබෙනවා. ඊට අමතරව ව්‍යායාම අපි ඇරොබික්ස් ටික කරනවා. ඊට පස්සේ රෙසිස්ටන්ස් ට්‍රේනින් මාංශපේශි වර්ධනය කරන ව්‍යායාම ටික කරනවා. මාංශපේශි වර්ධනය කරලා ගන්න බෑ මාසයක් ඇතුළත. හැබැයි ඔයාගේ ට්‍රැක් එකට වැටෙනවා. ඒ ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔයාට දිගටම උනත් කරගෙන යන්න පුළුවන්. එතකොට මොටිවේෂන් ටික දෙනවා ඔයා මේකෙන් අතෑරලා යන්න නැති වෙන්න තියාගන්න. ඔයා එක දිගට මාසයක් මේ වගේ දෙයක් කරේ නැහැනේ මීට කලින්. ඒකින්ද අපිත් එක්ක එකතු වුණාම මේක දිගටම කරනවා. ලෙක්චර් ටික ඒ විදිහටම හම්බ වෙනවා. මාසෙට ඔයාට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් සහ මොනිටරින් එක. කියන්නේ බර කිරලා බර මැනලා ඒ ටික මොනිටරින් පාත් එක කරගෙන යනවා. මාසය අන්තිමට කොච්චරක් බර අඩු වුණාද කියලා ඔයාටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් ඔයා මේකට කැමති නම් මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම මේ මම දාන වීඩියෝස් ඔයාට බලන්න ඕන නම් ඔයා මගේ channel එක subscribe කරන්න. මේ සම්බන්ධව දැනගන්න ඔයාගේ යාළුවෙක් හරි කවුරු ඉන්නවා නම් මේක share කරන්න. මේක මාසයක් ඇතුළත කරන්න පුළුවන් පාඨමාලාවක් මෙන්න මේ විදිහට තියෙනවා කියන එක. හරි එහෙනම් ගිහින් එන්නම්. අපි ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු.